කෙසේ වුවත් වැසි ජලය එක්රැස් කිරීම පිළිබඳව ශ්‍රී ලාංකිකයින්ට නම් තිබෙන්නේ දිගු ඉතිහාසයක්. කෘෂිකාර්මික රටක් වශයෙන් අපේ මුතුන් මිත්තන් වර්ෂා ජලයේ වැදගත්කම ඉතා මැනවින් අවබෝධ කරගෙන තිබුණා. අපේ රටේ මුල්ම ජනාවාස ඇති වූයේද ගංගා ආශ්‍රිත කරගෙන. ජලය පිළිබඳ ඔවුන්ට තිබුණු අවබෝධය එයින්ම මැනවින් පෙන්නුම් කරනවා. අහසින් වැටෙන එකදු ජලබිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදෙමි යනුවෙන් මහා පරාක්‍රමබාහු රජතුමා ප්‍රකාශ කර තිබෙන්නේද ජලයේ වැදගත්කම පෙන්නුම් කරමින්. ජලය එක්රැස් කිරීම සඳහා මුලින්ම වැවක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය වූයේ අනුරාධපුරයෙනි. එය බසවක් කුලමයි. එයි නැරඹුණු අපේ වැව් සංස්කෘතිය ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිර ගියා. මෙම වැව් පද්ධති බොහොමයක් නිර්මාණය වුණේ එල්ලංගාවක් ආකාරයටයි. පසු කාලීනව නොයෙකුත් විදෙස් ආක්‍රමණ නිසා අපේ වැව් පද්ධතිය විනාශ වී ගියත් අපේ ගොවියාගේ ශක්ති සම්පන්න ජවය නිසාම නැවතත් අපේ වැව් පද්ධතිය ක්‍රමයෙන් පුනර්ජීවය ලැබුවා. අද වන විට මහා වැව් 40ක්, කුඩා වැව් 12000ක්, කුඩා අමුණු 13000ක් පමණ ක්‍රියාත්මක තත්ත්වයේ තිබීම අප ලද වාසනාවක්. නිරිත දිග හා ඊසාන දිග යන මෝසම් කාල දෙකට අතර පිහිටා තිබීම නිසා වර්ෂයකට දෙවරක්ම වර්ෂාව ලැබීමේ අවස්ථාව අපට හිමි වී තිබෙනවා. මෝසම් වැසි ලැබීම පමණක්ම නොව භූගෝලීය හා පාරිසරික තත්ත්වයේද වැසි වලාකුළු වර්ෂාව ලෙස පොළොවට ලැබීමට හේතු වෙනවා. මේ අනුව අපේ රටමැද පිහිටා තිබෙන කඳුකර වැසි වනාන්තර මේ අතින් අපට ඉතාමත්ම වටිනා සම්පතක් වශයෙන් සලකන්නට පිළිවන්. ශ්‍රී ලංකාවට මිලිමීටර් 2101 පමණ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙනවා. ලෝකයේ වාර්ෂික වර්ෂාපතනය වශයෙන් සැලකෙන්නේ මිලිමීටර් 750ක් පමණ ප්‍රමාණයක්. මේ නිසා ලොව සාමාන්‍ය වර්ෂාපතනය මෙන් 3 ගුණයක වර්ෂාවක් අපට ලැබෙනවා. වර්ග කිලෝමීටර් 65610ක් පමණ වන අපේ මුළු භූමි ප්‍රමාණයට මේ අනුව ලැබෙන වැසි ජල ප්‍රමාණය ඝනමීටර් කෝටි 13000ක් පමණ වෙනවා. මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිත දිග මෝසම් සහ ඔක්තෝබර් සිට ජනවාරි දක්වා ඊසාන දිග මෝසම් වැසි වලින් මේ ජලය අපට ලැබෙනවා. අපට මේ ලැබෙන ජලයෙන් ඝනමීටර් කෝටි 5000ක් පමණ ගංගාවල් මතු පිටින් ගලන ජලය වශයෙන් පවතිනවා. ඝනමීටර් කෝටි 8000ක් පමණ භූගත අවකාශයේ පවතිනවා. භූගෝලීයව පිහිටීම සහ වෙනත් හේතු නිසා මේ ජලයෙන් භාවිතයට ගත හැක්කේ 60ක් පමණ ප්‍රමාණයක් වෙනවා. අප විසින් හසුරුවනු ලබන්නේ සම්පූර්ණ ජලයෙන් 35ක් පමණයි. අපට ලැබෙන වැසි ජලයෙන් පෝෂණය වන ගංගා සහ ඔයවල් 103ක් ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රදේශයේ සිට ගලා බසිනවා. මෙසේ ගලා යන ජලය විවිධ ක්‍රම මගින් ගබඩා කර පසුව ප්‍රයෝජනයට ගත හැකියි. ජලය ක්‍රැස් කරගන්නා ක්‍රමානුව අපට විවිධ කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීමට පිළිවන්. පානීය ජලය, ගෘහස්ත කටයුතු, කෘෂිකාර්මික කටයුතු, සත්ව පාලනය, භූමි අලංකරණය, කර්මාන්ත කටයුතු සහ බලශක්ති උත්පාදන ආදී කටයුතු මේ අතරට ගැනෙනවා. ගෘහස්ත කටයුතු සඳහා සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය තුළින් ජලය ක්‍රැස් කරගත හැකියි. මේ අනුව වහලයට වැටෙන ජලය එකතු කර ගැනීමට පුළුවන් වෙනවා. විවිධ කටයුතු සඳහා පොළොව මතින් ගලා යන ජලය එකතු කරගත හැකියි. මීට අමතරව සිමෙන්තියෙන් සකස් කරගත් ටැංකි උපයෝගී කරගෙන ගෘහස්ත කටයුතු, සත්ව පාලනය සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය එක්රැස් කිරීමද දැක ගන්නට පිළිවන්. එමෙන්ම ගොවිපළවල් වල කුඩා පොකුණු සකස් කර පොළොවට වැටෙන ජලය එම පොකුණුවල එක්රැස් කර ගන්නටත් පිළිවන්. මෙම ජලය කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගත හැකි වෙනවා. විශාල ජලාශවල එක්රැස් කරගන්නා ජලය කෘෂිකාර්මික කටයුතු වලට මෙන්ම බලශක්ති උත්පාදනයටද ගත හැකි වෙනවා.
ඔබ මේ කෙටි කාලය තුල දකින්න නැති වර්ෂා ජලය ආරක්ෂා කර ගැනීම එහෙම නැත්නම් ජලය එක්රාශී කර ගැනීමේ ක්‍රමෝපායන් රාශියක් තියෙනවා. ඉතින් අපි ඕනෑම ගොවි මහත්තයෙකුට මේ ක්‍රම අනුගමනය කරලා වැස්සෙන් ලැබෙනා වූ ජලය වැඩිපුර ලැබෙන ජලය ඒකරාශී කරලා තමුන්ගේ ජලය හිඟ වෙන්නා වූ කාල තුලදී තමුන්ගේ වගා කටයුතු සස්සේ කරගන්න යොදවා ගන්න. ඉතින් ඒ පිළිබඳව ඔබට අවශ්‍ය වෙනා වූ වැඩිදුරටත් විස්තර ලබා ගැනීම හැකියාව තියෙනවා. අතිරේක අධ්‍යක්ෂ ස්වභාවික සම්පත් කළමනාකරන මධ්‍යස්ථානයේ අංක 52 පේරාදෙණිය කියන ලිපිනේ තියෙනවා. ඒ වගේම බදා දවසේ කුෂිකාර්ම උපදේශක මහත්මයා හමු වීම තුලින් ඔබගේ කුෂිකාර්ම ගැටලු निराකරණය කර ගැනීම හැකියාවත් ඔබට තියෙනවා. ඒ වගේම අපි 1920 දුරකථනයට ඔබ කතා කළොත් ඔබට දුරකථන ගාස්තු රහිතව ඔබගේ කුෂිකාර්ම ගැටලු රාශියක් निराකරණය කර ගැනීම හැකියාවක් තියෙනවා.